සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වෙනකොට O level විභාගෙත් ඉවර වෙලා කට්ටිය ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා ඇති. ඒ වගේම ඔයාලගෙන් ගොඩක් දෙනෙක් A level වලට කරන්නේ මොන විෂය ධාරාවද කියලා මේ වෙද්දිත් තීරණය කළා ඇති. ඒ වගේම ක්ලාස් වලට ජොයින් වෙලත් ඇති. තවත් පිරිසක් රිසල්ට් එනකම් බලන් ඉන්නවා ඇති A level වලට කරන විෂය ධාරාව සිලෙක්ට් කරන්න. ඒ හැමෝම වගේම තාමත් A level වලට කරන විෂය ධාරාව තෝරගත්තේ නැති නංගිලා මල්ලිලා වෙනුවෙන් අද අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. උසස් පෙළවලදී තෝරගන්න පුළුවන් විෂය ධාරාවන් ගැන වාට දැනටමත් අවබෝධයක් ඇති. මේ විෂය ධාරාවන් තමා ගණිතය, ජීව විද්‍යාව, වාණිජ්‍ය, කලා සහ සාක්ෂණ වේදය. අපි මුලින්ම කලා විෂය ධාරාව ගැන කතා කරමු. කලා විෂය ධාරාව ගැන කතා කරද්දී ඒකට විෂයන් ගොඩක් අයත් වෙනවා. විවිධ ආගම්, ශිෂ්ටාචාර, ඒ වගේම විවිධ භාෂා, ඒ වගේම සෞන්දර්ය විෂයන්, ඉතිහාසය, භූගෝලය, ඒ වගේම දේශපාලනය වගේ විවිධ පරාසයන්ගෙන් යුත් විෂයන් ගොඩක් මේ කලා විෂය ධාරාව තුළ තියෙනවා. වාණිජ්‍ය තෝරගන්න කෙනෙක්ට නම් ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව වන විෂයන් 3 අයත් වෙනවා. ගණිතාංශය තෝරගන්න කෙනෙක්ට සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව, ජීව විද්‍යාංශය තෝරගන්න කෙනෙක්ට ජීව විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාවත් තෝරගන්න පුළුවන්. ඊට අමතරව ගණිතාංශයෙන් ඉදිරිපත් වන කෙනෙක්ට රසායනික විද්‍යාව වෙනුවට ICT කරන්න, ජීව විද්‍යාංශය ඉදිරිපත් කරන කෙනෙක්ට භෞතික විද්‍යාව වෙනුවට ඇග්‍රිකල්චර්, ඒ කියන්නේ කෘෂිකර්ම විද්‍යාව කරන්න පුළුවන්. තාක්ෂණ වේදේ කොටස් දෙකකට බෙදෙනවා. ඉංජිනේරු තාක්ෂණ වේදේ සහ ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියලා. මේ තාක්ෂණ වේද විෂය ධාරාව තුරත් තෝරගන්න ගොඩක් විෂයන් තියෙනවා. කියන්නේ බයෝසිස්ටම් ටෙක්නොලොජි, සයන්ස් ෆොර් ටෙක්නොලොජි, ඉංජිනේරින් ටෙක්නොලොජි, ICT වගේ. දැන් ඔයාලට A levels වලදී තෝරගන්න පුළුවන් විෂය ධාරාව වගේම ඒ විෂය ධාරාවට අදාළ සබ්ජෙක්ට් මොනවාද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. අපි බලමු ඔයා උසස් පෙළට කරන විෂය ධාරාව තෝරගන්නේ කොහොමද කියලා. ඔයා කරන්න ඕනේ කොලේකුයි පෑනකුයි අරගෙන මේ දේවල් ඒකේ ලිස්ට් කරගන්න එක. මුලින්ම ඔයා ලියා ගන්න ඕනේ ඔයාගේ O level රිසල්ට් එක මොන වගේ වේද කියලා. සමහරකට ඔයාගේ රිසල්ට් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔයා දන්නවා එක්සෑම් එකට ෆේස් කරපු විදිය. ඒ හින්දා මුලින්ම ලියන්න ඕනේ ඔයාගේ රිසල්ට් එක මොන වගේ රිසල්ට් එකක්ද කියන එක. මොකද සමහර විෂය ධාරාවල් තියෙනවා ඒකට අවම සුදුසුකමක් ඉල්ලනවා. මෙන්න මේ සාමාර්ථයට උඩ මේ විෂයට සාමාර්ථය තිබ්බොත් විතරයි ඔයාට මේ විෂය ධාරාවට යන්න පුළුවන් වගේ. දැන් ඔයා ඒ රිසල්ට් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඔයාට කරන්න පුළුවන් විෂය ධාරාව මොකක්ද කියලා. ඔයා ඊළඟට ලියා ගන්න ඕනේ ඔයා වැඩි ආසාවෙන් ඉගෙන ගන්න ඔයා කැමති විෂයන් මොනවාද කියන එක. ඊට පස්සේ ලියා ගන්න ඕනේ ඔයා වැඩිපුර දක්ෂ මොන විෂයන්ටද කියන එක. ඒ වගේම ඔයා අනාගතේ කරන්න කැමති ජොබ් එක, ඒ කියන්නේ අනාගතේ මේ වෘත්තිය කරන්න කැමති කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ වෘත්තිය කරන්න ඔයා සුදුසුකම් ලබන්නේ මොන විෂය ධාරාව කරද්ද කියන එකත් මෙතන ලියා ගන්න. ඒ වගේම ඔයාගේ පවුලේ අය කියන දේවලුත්, ඔයාගේ සහෝදර සහෝදරියෝ කියන දේවලුත් මේකට ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාලා කියනවා නම් මෙන්න මේ විෂය ධාරාව කරොත් ඔයාට ගොඩක් හොඳයි කියලා ඔයා පොඩ්ඩක් ඒ දේවලුත් නෝට් කරගන්න ඕනේ. ඒ දේවල් මේ ලිස්ට් එකේ යටින්ම නෝට් කරගන්න. ඊට පස්සේ බලන්න ඕනේ මේ ලිස්ට් එකේ විස්තර වුණු ඔයාට ගොඩක්ම පර්ෆෙක්ට්, ඒ කියන්නේ ඔයාට ගොඩක්ම ගැළපෙන විෂය ධාරාව මොකද්ද කියන එක තීරණය කරන එක. අපි හිතමු ඔයා ගණන් හදන්නත් කැමති, ඔයාට ගණන් වලට ලකුණු ගොඩක් තියෙනවා, O level වලටත් B එකක් හරි A එකක් හරි එනවා වගේ හිතනවා නම් ඔයාට පුළුවන් ගණිතයේ විෂය ධාරාව තෝරගන්න. ඒ වගේම තමයි ඔයා ගණන් වලටත් දක්ෂයි, විද්‍යාවටත් දක්ෂයි. ඒත් ඔයාගේ අනාගත බලාපොරොත්තුව තියෙන කවදා හරි වෛද්‍යවරයෙක් වෙන්න. එහෙනම් ඔයා තෝරගන්න ඕනේ ජීව විද්‍යාව විෂය ධාරාව. හිතමු ඔයා හැම දෙයකටම දක්ෂයි. ඒ වුණාට ඔයාට වාණිජ්‍ය අංශයෙන් නම් ඉස්සරහට යන්න ඕනේ. ඔයා අනිත් අය කියන දේවල් අහන්න නැතුව ඔයා වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්න ඕනේ. මේ මම කිව්වේ උදාහරණ කිහිපයක් ගැන විතරයි. ඔයා හොඳට හිතලා ඔයා මේ ලිස්ට් එකේ තියෙන දේවල් කන්සිඩර් කරලා ඔයා කරන්න බලාපොරොත්තු වෙන විෂය ධාරාව තෝරගන්න ඕනේ. මොකද මේ දේ මත ඔයාගේ මුළු අනාගතයම තීරණය වෙන්න පුළුවන්. හරි, දැන් ඔයා විෂය ධාරාවක් තෝරගෙන ඉවරයි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඔයා කරන්න ඕනේ
ඕට වඩා වැඩිමල් පන්තිවල ඉන්න ඒ විෂයධාරාව කරන කෙනෙක්ගෙන් ඒකට අදාළ නෝට්ස් ඒ වගේම විෂය නිර්දේශය අරගෙන චුට්ටක් බලන්න ඕනේ ඔයාට මේක කරගන්න පුළුවන්ද කියලා. ඒක තියෙන කන්සෙප්ට් එක ලබා වෙන්න එපා. මොකද ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් නේ මේවා. ඒ වුණාට ඔයාට නිකන් අදහසක් එනවනේ. මේවද තියෙන්නේ මට මේවා පුළුවන්. අන්න ඒ වගේ ඒ හින්දා ඔයා මුලින්ම ඔයා තෝරගත්ත විෂය ධාරාවට අදාළ විෂය නිර්දේශය ඒකට අදාළ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඔයාට ඕන YouTube වීඩියෝ එකක් බලලා වුණත් ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනේ ඒ විෂය ධාරාවට අදාළ හොඳට උගන්වන ක්ලාසස් මොනවාද? හොඳ ගුරුවරු කවුද කියලා. මේකටත් ඔයාට ඒ විෂය ධාරාව කරපු අයියලා අක්කලාගෙන් අහන්න පුළුවන්. එයාලගේ ක්ලාස් මොනවාද? ඒකෙන් හොඳම ගුරුවරු මොනවාද? අන්න ඒ වගේ අහලා ඔයා කැමති ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඕනනම් ඔයාට මුල් මාස කිහිපේ ගුරුවරු කිහිප දෙනෙක් ළඟට ගිහිල්ලා ඔයාට ගැලපෙන ඔයාට දේවල් තේරෙන්න හොඳටම ගණන ගුරුවරයා ඔයාට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. තව එක දෙයක් තමයි ඔයා කවදාවත් ඉස්කෝලේ නම බලලා. ඒ කියන්නේ මට මේ ඉස්කෝලේට යන්න නම් මට මේ විෂය ධාරාව තමයි කරන්න වෙන්නේ. මට මේක කරන්න බෑ වගේ හිතලා ඔයා කරන්න කැමති විෂය ධාරාව කරන එක නවත්තන්න එපා. අපි උදාහරණයක් විදිහට හිතමු X කියලා පාසලක් තියෙනවා. ඒක ගොඩක් ජනප්‍රිය ප්‍රසිද්ධ පාසලක්. ඔයාට A level වලට maths තමයි කරන්න ඕනේ. හැබැයි ඒ ඉස්කෝලේ ඉල්ලන්නේ maths වලට A9ක් තියෙන අයව විතරයි. එතකොට ඔයාට A9ක් නෑ. ඔයාට තියෙන්නේ Aටයි B එකයි. අන්න ඒ වගේ වෙලාවක ඔයා maths කර ඉඳලා කොමර්ස් කරන්න මාරු වෙන්න එපා. ඒ ඉස්කෝලේට යන්න ඕන නිසා. මොකද මම දැකලා තියෙනවා සමහර අය මේ දේ කරනවා. ඒ නිසා ඔයා මොන ඉස්කෝලේට ගියත් හොඳට එදින්දා වගේ පාඩම් වැඩ කටයුතු කරගෙන ඒ විෂය ධාරාවෙන් පුළුවන් උපරිම ඉහළ සාමාර්ථ අරගෙන හොඳ තැනකට යන්න ඔයා ටාගට් එකක් තියාගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අපේ වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. ආයෙත් මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.